මේ අවුරුද්දේ දකින්න පුළුවන් හොඳම උල්කා වර්ෂාව ළඟ ළඟම එනවා කියලා දන්නවද? උල්කා දෙක තුනක් නෙවෙයි මේ උල්කා වර්ෂාව වෙලාවේදී පැයක් තුළ උල්කා 100කට වඩා දකින්න පුළුවන්. මේ උල්කා වර්ෂාවේ නම තමයි ජෙමිනිඩ්ස්. සෑම අවුරුද්දකම නොවැම්බර් මැද සිට දෙසැම්බර් මැද දක්වා සක්‍රියව පවතින මේක උච්චතම අවස්ථාවට එළඹෙන්නේ දෙසැම්බර් 14 වෙනිදා අලුයම් කාලය තුල. ඉතින් ඔබ මේ නිරීක්ෂණය කරනවා නම් ඒ සඳහා සුදුසුම කාලය තමයි දෙසැම්බර් 14 වෙනිදා අලුයම් කාලය. එදින අලුයම 2:30 පමණ පසුව අහස මුදුන බලාගෙන හිටියොත් ඒ අහස් ප්‍රදේශයෙන් සෑම අතටම උල්කා නිකුත් වන ආකාරය ඔබට දකින්න පුළුවන් වෙයි. ඉතින් අද අපි මේ වීඩියෝ එකෙන් කතා කරමු එය ඇතිවන ආකාරය සහ සාර්ථකව නිරීක්ෂණය කරන ආකාරය ගැන. මුලින්ම අපි බලමු මේක ඇති වෙන්නේ කොහොමද කියලා. මේ උල්කා වර්ෂාව ඇතිවීමට හේතු වෙලා තියෙන්නේ 3200 පේතන් කියන ග්‍රහකය. එය සෑම අවුරුදු 524කට වතාවක්ම සූර්යයා වටා එක් කොටයක් සම්පූර්ණ කරනවා. මේ ග්‍රහකය සූර්යයට ආසන්න වෙද්දී සූර්ය විකිරණ පීඩනය නිසා එහි ද්‍රව්‍ය ග්‍රහකයන් ගැලවි කක්ෂය දිගේ විසිරීලා යනවා. එතකොට එය පෘථිවි කක්ෂය හරහා ගමන් කරන අවස්ථාවක මේ ගැලවී යන ද්‍රව්‍ය පෘථිවි කක්ෂය ආසන්නයේද ඉතිරිවීම සිදු වෙනවා. ඉතින් අවුරුදු එක කාලයකදී පෘථිවියෙහි කක්ෂයේ මේ ද්‍රව්‍ය ඉතිරුණ ප්‍රදේශය හරහා ගමන් කරනවා. එතකොට පෘථිවි ගුරුත්වය නිසා මේ ද්‍රව්‍ය වේගයෙන් පෘථිවි වායුගෝලය දෙසට ඇතුළු වෙලා වායුගෝලය තුලදී ඇතිවන දැඩි වායු ඝර්ෂණය නිසා මේවා ගිනි ගැනීමට ලක් වෙනවා. ඒවා තමයි අපිට මේ උල්කා විදිහට අහස දීප්තිමත්ව ගමන් කරනවා පේන්නේ. දැන් එහෙනම් අපි බලමු මේ උල්කා වර්ෂාව නිරීක්ෂණය කරන්නේ කොහොමද කියලා. මේ උල්කා වර්ෂාවේ රේඩියන් පොයින්ට් එක තවත් විදිහකින් කිව්වොත් අර ද්‍රව්‍ය ඉතිරි වෙලා තියෙන ප්‍රදේශයේ පවතින්නේ ජෙමිනි එහෙම නැත්නම් මිථුන තාරකා රාශිය පසුබිම් කරගෙන. ඕනම උල්කා වර්ෂාවක මේ රේඩියන් පොයින්ට් එක දෙසින් තමයි උල්කා නිකුත් වෙනවා පේන්නේ. ඉතින් මේ ලක්ෂ්‍යය අහස මුදුන ආසන්නයට පැමිණි විටයි අපට ඕනම උල්කා වර්ෂාවක් හොඳින් නිරීක්ෂණය කරන්න පුළුවන්. ජෙමිනිඩ්ස් වල රේඩියන් පොයින්ට් එක දෙසැම්බර් 14 වෙනිදා අලුයම 2:30 පමණ පසුව අහස මුදුන ආසන්නයට එනවා. ඉතින් ඒ වෙලාවෙන් පසුව ඔබ අහස මුදුන ප්‍රදේශයේ බලාගෙන හිටියොත් ඒ ප්‍රදේශයෙන් උල්කා නිකුත් වෙන ආකාරය දකින්න පුළුවන් වෙයි. සාමාන්‍යයෙන් චන්ද්‍රාලෝකයෙන් බාධාවක් නැති පැහැදිලි අහසක ජෙමිනිඩ්ස් බැලුවොත් පැයක් තුල උල්කා 100කට වඩා දකින්න පුළුවන්. හැබැයි මේ පාර ජෙමිනිඩ්ස් වල උච්චතම අවස්ථාවේදී නැගෙනහිර අහසේ චන්ද්‍රයා දකින්න ලැබෙනවා. නමුත් අමාවකට ටිකක් ආසන්න කලාවක් නිසා චන්ද්‍රාලෝකයෙන් ලොකු බාධාවක් ඇති වෙන්නේ නැහැ. ඒ වගේම ජෙමිනිඩ්ස් වල විශේෂත්වයක් තමයි හොඳින් වර්ණවත් උල්කා දකින්න පුළුවන්. සාමාන්‍යයෙන් පෙනෙන උල්කා අතරින් 65%ක් සුදු වර්ණයෙන්ද 26%ක් කහ වර්ණයෙන්ද 9%ක් නිල් කොළ සහ රතු වර්ණ වලින්ද දකින්න පුළුවන්. හැබැයි මේ මොක නිරීක්ෂණය කරන්නත් ඔබට අවශ්‍ය වෙනවා වලාකුළු රහිත පැහැදිලි අහසක්. ඒ වගේම අවට ආලෝක දූෂණය අඩු ප්‍රදේශයක් මේ නිරීක්ෂණය කරන්න තෝරගන්නත් අමතක කරන්න එපා. මීට අමතරව ඔබ මේ නිරීක්ෂණය කරන්න පෙර විනාඩි 10ක් පමණ අඳුරේ ඉඳලා ඇස අඳුරට හුරු කරගන්න. ඒ ඔබට උල්කා වඩාත් හොඳින් දැක බලා ගැනීමට බෙහෙවින් උපකාරී වෙයි. ඒ වගේම මේ උල්කා වර්ෂාවේ තවත් එක විශේෂත්වයක් තියෙනවා. ඒ තමයි කලාතුරකින් මෙහි ෆයර්බෝල්ස් දකින්න පුළුවන් වීම. ෆයර්බෝල් එකක් කියන්නේ දෘශ්‍ය දීප්ති විශාලනය ඍණ 3ක් හෝ ඊට වඩා වැඩි දීප්තියක් සහිතව අහසේ දැවී යන උල්කාවලට. ඒ කියන්නේ ඒ වගේ උල්කා සිකුරටත් වඩා දීප්තිමත්ව පේනවා. ඉතින් ඒ නිසා මේ පිළිබඳවත් මතක තියාගනිමින් මේ උල්කා වර්ෂාව නිරීක්ෂණය කරන්න. ඇතැම් විට ඔබට මේ වගේ ෆයර්බෝලුත් දකින්න පුළුවන් වෙයි.